මුල්ම වතාවට 9 මිනිස් වගා කරන්න ඉන්න අයට වටිනා වීඩියෝ එක. ඊළඟට 10:52යි 10යි 30යි 10යි 10යි මමද ඔයාලට අරගෙන ආවේ මුල්ම වතාවට 9 මිනිස් වගා කරන්න ඉන්න අයට වටිනා වීඩියෝ එක. ඔයත් 9 මිනිස් වගා කරන්න ඉන්න කෙනෙක් නම් මුලින්ම ගන්න ඕන පොහොර වර්ග ටිකයි කෘමිනාශක ටිකයි තමයි මම දැන් පෙන්වන්න යන්නේ. මුලින්ම තියෙන්නේ ඇල්බර්ට් සොලියුෂන් එක. මේක දියර පොහොර එකක්. ඊළඟට ඕන වෙන්නේ ආරමිතා කම්ප්ලෙක්ස්. මේක කැට පොහොර එකක්. ඊළඟට ඕන වෙනවා ස්ට්‍රෙස් නීල් ප්‍රථමාධාරකය. මම මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න YouTube එකේ. මේක කෘමිනාශකයක්. සුදු මැස්සට එහෙම වන් ෂොට් තමයි ඉතින් ආයේ. මේක ගැන කොහොම වීඩියෝ එකක් කරලා තියෙනවා බලන්න. මේකත් කෘමිනාශකයක්. වම්බොට සඳහා පමණයි කියලා ගහලා තිබ්බට මිරිස් වලටත් හොඳයි. මම මේක පාවිච්චි කරලා තියෙනවා. මයිටාවන්ට හොඳයි මේක. ඊළඟට තියෙනවා 30යි 10යි 10. මේක දියර පොහොර එකක්. මේ පොහොර එක ගොඩක් පැල කාලෙදි තමයි පාවිච්චි කරන්නේ. මේක තමයි අන්තිම එක. මේකට කියන්නේ 10:52 10 කියලා. මේ දියර පොහොර එකත් පැල කාලෙදි තමයි භාවිතා කරන්නේ. ඉතින් යාළුවනේ මෙතන තියෙන පොහොරයි කෘමිනාශක ටිකයි මම මුලින්ම පෙන්නපු පොහොර දෙකයි තමයි මුලින්ම 9 මිනිස් වගාවක් පටන් ගන්න ඉන්න ඔයාලට ගන්න තියෙන්නේ මුලින්ම. මම දැන් කියලා දෙන්නම් මේ කෘමිනාශක පොහොර කොහොමද පැලයකට කාලසටහනකට ලබා දෙන්නේ කියලා. ඔයාලා මේ පොහොර කෘමිනාශක දාද්දී කාලසටහනක් හදාගන්න. මම මේ දාන කාලය කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ඇල්බර්ට් සොලියුෂන් එක මුලින්ම ගත්තොත් අපි පැලේ ඉඳලා දවස් 7කින් ඇල්බර්ට් සොලියුෂන් දාන්න පටන් ගන්නවා. ඒ විදිහට දවස් 7න් 7 දිගටම ඇල්බර්ට් සොලියුෂන් පාවිච්චි කරන්න ඕන. ගහ ලොකු වෙනකම් දවස් 7න් 7 ඇල්බර්ට් සොලියුෂන් දාන්න ඕනේ. ඊළඟට දවස් 14න් යාරමිලා කම්ප්ලෙක්ස් කැටපෝර එක දාන්න ඕන. ඒ වගේ මුර 3ක් විතර මල් හැදෙනකන් යාරමිලා කම්ප්ලෙක්ස් එක දවස් 14න් 14 ගහකට දාන්න ඕනේ. ග්‍රෑම් 10ක් වෙන්න. සාමාන්‍ය ගිනි පෙට්ටි පියන එකක් තමයි දාන්නේ. ඊළඟට කෘමිනාශක දෙකක් තියෙනවනේ. ප්‍රවාඩෝ එකයි සන්මයිට් එකයි. ඒ දෙක ගහන්නේ සාමාන්‍යයෙන් දවස් 10න් 10 කෘමිනාශක දෙක මාරුවෙන් මාරුවට දවස් 10න් 10 ගහකට ස්ප්‍රේ කරන්න ඕනේ. ඊළඟට ස්ට්‍රෙස් නීල් එක පාවිච්චි කරන විදිය ගැන කිව්වොත් ස්ට්‍රෙස් නීල් එක සාමාන්‍යයෙන් මාසයකට දෙපාරක් ස්ප්‍රේ කරා නම් ඇති ගහකට. ඊළඟට 10:52යි 10යි 30යි 10යි 10යි දාන්න තියෙන්නේ. ඒකත් ටයිම් ටේබල් එකක් හදාගන්න කාලසටහනක් හදාගන්න කොහොමද දාන්න ඕන කියලා. ඒකත් සාමාන්‍ය සතියෙන් සතියේ මාරුවෙන් මාරුවට ගහකට ස්ප්‍රේ කරන්න ඕන 30යි 10යි 10යි. ගහේ මුලට දාන්න ඕන 10:52 10. ඔය විදිහට තමයි පොහොර කුමිලාශක ටික දාගෙන යන කාලසටහන හදාගන්න ඕන. මේ වීඩියෝ එක බලලා පොඩි හරි දැනුමක් ලබා ගත්තා නම් ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට ජය වේවා.